මේ විතක් මැවූ අසඳවතක් හිතක් ඇදී ගිය කතක් ටිකක් ගිහින් උනේ මතක් ඒක කටක් නෙමේ ගල් ගුහාවක්. ඇයි කියවෙච්ච සින්දුවේ අර්ථය ගත්කල මාස්ටර් කං ඈත් වෙලා ඇස් අඩවන් වෙන්න ගසලා ඉඳෙද්දි ඕනෑම වතක් පේන්නේ සඳවතක් වගේ තමයි. ඒත් ලං වෙලා පොඩි ටෝක්ස් එකක් දැම්මම තමයි ඒක කටක් නෙවෙයි ගල් ගුහාවක් කියලා තේරෙන්නේ. එහෙම නේද මාස්ටර්? උඹලට කියන්න අර ඔමාර් කයියාම්ගේ දර්ශනයට අනුව ඒ කවියයි මීවිතයි ගැහණියයි කියන එක ඒක මෙහෙටත් ඔට්ටුයි කියලා මං හිතලානේ මේ මට සන්තෑසිය උනේ. වෙරියුනාම හිතන දේවල්. අම්මපා මාස්ටර් ඔමාර් කයියාම්ගේ දර්ශනේ මෙහෙට හරියනවයි. මෙහෙට මීවිතයි ගෑණියයි එක කවියක් යනවද? යන්නේ මෝල් ගහ. ඇට පොළු. ඔහුයි දල්නි. නැද්ද? කවිය නම් මන්ද මේ විතර පස්සේ මෙහෙ යන්නේ කිහිවලු පටලවන් අමු තිත්ත සංස්කෘතනයවන්. උඹලට කියන්න ළමයිනේ ඔය කයියාම් හිටියේ පර්සියාවේනේ. ඉතින් ඒ වගේ රටවල් වල දැන් එයාගේ දර්ශනයට අනුව මීවිත කියන්නේ වයින්නේ. අපේ මේ වගේ රටවල් වල මොන වයින්ද බං? අඩු ගන්නට නයි විස වගේ කිමිකල් ශරීරගත කරගන්නකොට අමාරුවෙන් හරි කයියක් කියන්න try එකක් දුන්නොත් දිවේ පොට යනවා. මාස්ටර් ඔයා කතා කරන ගමන් වම් පැත්තේ කන විටින් විට අත ගන්නනේ ඇයි? ඒ සඳවත කන අත ගෑවයි. ඔය රතු වෙලක් තියෙන්නේ. කන විතරක් ඈ? අවට කම්මුල් ප්‍රදේශයත් රතු වෙලා තියෙන්නේ ඔය. අප්පද මොල ඒක දැක්කේ දැන්නේ. හරි මාස්ටර් ලැජ්ජාව පැත්තකින් තියලා කියන්නකෝ දැන් මොකක්ද උනේ කියලා. බලන්න ඕනේ මම වගේ කලාකාමී හදවතක් තියෙන රසකාමියෙක්ගේ හිතේ ජනිත වන හැඟීම් අමුයෙන් ඉන්න වෙලාවට වඩා මේ දෙකක් දැම්මහම දසදහස් ගුණයකින් වැඩි වෙලානේ දොට්ට පනින්නේ. අපි මොකද මාස්ටර් ඕක නොදන්නේ? බඹරායි කෙලින්ම නිලමැස්ස වෙනවනේ. නේද? ඔය ඉතින් මල්වත්ත බහු කරන් කෙලින්ම වැසිකිළියටනේ යන්නේ. ඉතින් කියන්නකෝ වෙච්ච දේ මාස්ටර්. බාර් එකෙන් දොට්ට වහිනකොටම පාරේ එනවා ළඳක්. කියුණා කයියා. සතියක විඩා බර දවසක් නිමා උන මෝනෙන් පෙනෙනවා ඇති බව ගිහින් පන පළවර උන රුකක් වාගේ පාරේ යන දුන්නොත් කන්න එක ගෙඩියක් ලැබෙයි පින කිව්ව විතරයි මතක ටටාස් ගෑවා. මං කිව්වේ සිව්පදේ අවුලක් නෑනේ. කිසිම අවුලක් නෑ. ටටාස් ගාපු එක තමයි අවුල. ඒකනේ. සිරසනම දැත නලල තබා බැතින් හද ශෝකෙන් බර වී යයි නෙතු කඳුලින් අවසන් වරට හෙළනා මේ නෙතු කැල්මෙන් අවසර පතමි සමුගෙන යන්නට මෙතනින්. මාස්ටර් සංගීතයේ ඇයි මම එහෙනම් ගිහින් එන්නම්. මාව මේ සංගීත ලෝකේ හිනි පෙත්තට යවන්න දරපු උත්සාහයට කෘතගුණ සැලකමින් ආයි තව එකම එක ගීයක් ගායනා කර මම නික්ම යන්නම්. අනේ හොටකෝ නෑ මල්ලි ගීත ඕනේ. දැන් කයියක් කිව්වනේ උඹ. මේ උඹ ගිහින් වරෙන්කෝ. අපි දැන් මේ සුබ මොහොතින් කිරිබත් කාපු ගමන්නේ ඉන්නේ මල්ලි. හැබැයි ඉතින් පිටත් වෙන නැකතට තව වෙලා තියෙන හින්දා තව ටිකක් කතා බහ කරලා කෑම ටික හරස් වෙනකන් ඉඳලම උඹේ ගීතයක් ගායනා කරලා යන්න බැරිය. ඊට කලින් ගියාම දැන් හැබැයිටම දැන් ඔය කොහෙටද යන්නේ? ඇමරිකාව. මොක? යුනයිටඩ් ස්ටේට් ඔෆ් ඇමරිකා? නෑ කෙරේ නෙවෙයි. මම යන්නේ මේ නිකන් ඇමරිකාව. හරි දැන් උඹ එහෙ යන්නේ මොකටද? දැන් රස්සාවක් කරන්නද? ඔව් මාස්ටර්. එහෙ නිව්යෝක් හන්දියේ හෝටලේකෝ. මාස්ටර් මෝ කියන විදිහට අපේ තල්ලු වහන්ගේ පීතර මුදලාලිගේ හෝටලේ වගේ ඇති. හැබැයි මාස්ටර් ඒ හෝටල් වල පිඟන් හේතුවත් ඩොලර් වලින් පඩියේ. කවුද බං පිඟන් හොදන්න යන්නේ? එහෙනම් මම යන්නේ එහෙ හොටෙල් බෑන්ඩ් එකේ සිං කරන්න ඕන. මට අහුන්නේ. හොටෙල් බෑන්ඩ් එකේ සිං කරන්න මාස්ටර්. ඔබ සිං කරන්න යනවා ඇමරිකාවේ හෝටලයක? ඔව් මාස්ටර්.
මාස්ටර්ටයි මේ සංගීත අයියටයි පින් සිද්ධ වෙන්නයි මම මගේ ටැලන්ට්ස් හදාගත්තේ ඕ. මේ හරි. ඒ වුණාට මල්ලි උඹ එහෙ ගිහිල්ලා කාටවත් අපි දෙන්න ගැන කියන්න ඕනේ නෑ. ඈ? මොකද ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කරා අපි දෙන්නට ඉන්ටර්පෝල් කෑමක් ලෑස්ති වුණොත් එහෙම ඒක නිසා මුකුත් නොකිය හිටන් ඇයි? ඇයි හන්නේ උඹ වගේ කෘතහස්ත ප්‍රශස්ත මට්ටමේ ගාන්ධර්වෙක් අපි දෙන්න විසින් නිර්මාණය කරලා ඇමරිකාවට එව්ව කියන්නේ යකෝ රාජතාන්ත්‍රික අපරාධයන්නේ බොල. මේ සංගීත ළමයෝ හැමස්ටර් අපේ ඩස්පින් ළමයට උදව්වක් විදියට එහෙ ගිහිල්ලා ගායනා කරන්න අර මා විසින් සුසංයෝජනය කරපු ගීත නිර්මාණ කීපයක් අර ෂෝකේස් එකෙන් අරන් දීපන් මේ ළමයට. මේ මල්ලි සංගීත අයියා අපි දෙන මේ සින්දු කියනකොට ඒව අසාගෙන සිටින සුදු ජාතිකයන්ගේ චිත්ත ප්‍රීතිය තීව්‍ර වෙලා උඹව වඩා ගන්න આવොත් පරිස්සම් වෙන්න හොඳේ. හොඳට මතක තියාගෙන ඩස්පින් පුතේ මාස්ටර් සින්දුවක් එපා වුණාට පස්සේ මෙහෙ වගේ වන් මෝ කියලා සුද්දෝ කෑ ගහන්නේ. හුඟක් වෙලාවට මූණ රත් වෙලා දත්මිටි කනවා වගේ තමයි ඈ. උන්ට මලම පැන්නත් හූ කියලා බහැපාන් කියලා කෑ ගහන්නේ නැද්ද මාස්ටර්? මෙහෙමයි මල්ලි මේ අඬපු බැරි වෙලාවත් කිල්ලියෝ කිව්වොත් එහෙම ආයේ සින්දු කියන්නේ හිතන්නවත් එපා. පණ බේරගෙන කඩාගෙන දුවපන්. හරිද? හරි. මේ මාස්ටර් ඔව් එහෙනම් මේ මට දෙන සින්දු ටික පොඩ්ඩක් අල්ලලා පෙන්නනවයෝ. සංගීත් මාස්ටර් කොහොඹ අර සින්දු ටිකක් එළියට ගත්තද? අන්න එකක් පෙන්නහම මෙයාට. ඔව් මාස්ටර් මේ මල්ලි මේ මෙන්න මෙහෙමයි මේ සින්දුව අල්ලන්නේ. විරා එකක් හොඳේ. සුද්දන්ට විරා අල්ලයිද අයියේ? ඔබ මේ පණ කතා කරනවා. ආදරේට ಜಾති ආගම් පාට බේද නෑ බං. ඒ වගේම විරහවටත් එහෙමයි. ඔන්න බලහන් සුද්ද මේ සින්දුව අහපු ගමන් වාව ගන්න බැරුව හොටු පෙරාගෙන ඉකික ගහන්න නැද්ද කියලා. අන්න වැඩි. එහෙනම් මිහි පෙන්නන මලගෙවල් වගේ තිල් නාට්‍ය අරන් එහෙ ගිහින් සුද්දන්ට පෙන්වුවා නම් ගොඩනේ. ගොනෝ මාස්ටර් ඔබ සින්දුවක් කියලා ටිකක් ගුටි කාපන් ඒ ඇති. මෙහෙ ටෙලිනාට්‍ය පෙන්නලා හොස්පිටල් ඇඩ්මිට් වෙන්න නැතුව. මෙන්න සින්දුව. ඔබ ගියදා මා දමා ඔහු සමගින් අද පැලුනා සොවින් මට නැතිතා ඒ කුරිරු ආදරේ වැළලුනා වගේ පන පිටින් එන්න ගැසුනා වෙනසුනා මම නොමැරි මැරුණා ප්‍රීතිකා ඔබ මට දුන් මේ දුක වෙන කිසිවෙකුටත් දෙන්න එපා. අයියේ හිට වෙයිද? නැත්තම් සුද්දෝ මට හිට කරයිද? ප්‍රේමාදරියේ මන මොහිනියේ උන්මාදිනියේ බිලවුඩියේ එන්චාන්ස්‍රසියේ මයි ක්‍රේසි වන්නියේ. අප්පා මේ සිංහල වචන ඉංග්‍රීසියට පෙරලන්න ඩික්ෂනරි පෙරලලා දැන් මට එපා වෙලා ඉන්නේ. ඩස්පින් ළමයෝ මාස්ටර් දැන් ඔය ළමයට සින්දු කියන්න ඇමරිකාවට එන්න කියලා කිව්වේ කවුද? ඇත්තටම මාස්ටර් මේ රටේම විශ්වලාගෙන ආපු ආශිර්වාදයක් ඕ. ඒ කියන්නේ මල්ලි වෙසක් දවස්වල කවුරු හරි වෙස්මුණක් දාගෙන ඇවිත් ඔය chance එක උඹට දුන්නේ? අයියෝ නෑ අයියේ. එහෙනම් විශ්මුණක්ම නෙවෙයි. මාස්ක් එකක් දාන් ආවේ. සන්ග්ලාස් එකක් දාලා කැප් එකකුත් දාලා තමයි ආවේ ඕ. පොලිස් මූණකට වඩා දෙයක් දාගෙන ඇවිල්ලා තියෙනවනේ එහෙනම්. එහෙනම් මල්ලි මේ උඹත් එයාපෝට් එකට යනකම් වෙස්වලාගෙනම ඵලයන් මල්ලි. උඹ අල්ලපු ගෙදර නංගිට බහ දීලා නේද ඉන්නේ? ඔය ඉතින් බය හිතුණානේ බං. බහදුන් නෑ අප්පා. එහෙනම් එයා බලෙන් ගත්තා. උඹේ මාස්ටර් ඔව් දැන් මේ බය අරගන්න සින්දුවක් දෙන්නකො මාස්ටර්. මෙන්න මේ වගේ එකක් හොඳ වෙයි වගේ. නූල කැඩුන සරුංගලේ වගේ අද මෙම පාවී යනවා ඈතට යනවා අල්ලන්නට බෑ කවදාවත් මම දුරකට යනවා ගිනි පුලිඟු පරදවන දෙනෙති බැලුම් එලන ගින්දරි රුදුරු වද හද තෙපලන කීරි ගැහෙන නෙත්තරි
නුඹ තනියෙන් හිටහන් මම ආයෙත් එනකල් ඉන්දරී. අනේ මාස්ටර් මාගේ දෙවෙනි හිත මන්ද මාරුතයක පැටලී හිමසෙලක් මුදුනට මේ සාහිත්‍ය වලට අපේ මාස්ටර් ඉන්නවනේ. උඹ නිකන් තේරෙන විදිහට සිංහලෙන් කියහන්කෝ. මගේ පිච්චෙන හදවතට නිකන් අයිස් බකට් එකක් කැලුවා වගේ ඕ. එහෙනම් ඒ සින්දුවත් ගෙනියන්න ඔබ තියාගන්නකෝ කමන්නේ. ඒ අර නංගිට ඇහිලද මන්දා. ඉදලත් අරගෙන එක තැන අතු ගන්නවා බං. බුදු අම්මෝ මොකද්ද සංගීත අයියේ කැත වැඩ කරන්නේ? ඇයි ඒ නංගි ඉදලා අරගත්ත කිව්ව ගමන් මාව දාලා පිච්චිලා අළු වෙලා ගියානේ. බලහන්කෝ මොන මන් දන්නේ ප්‍රകൃති tattweට එන්න නම් තව සින්දුවක් දෙන්න වෙයි හොඳේ. අනේ මේ මල්ලි උඹෙත් පොත හොඳයි පිටු අඩුයි. ළඟ නවල සින්දු ටිකක් මං කොල්ල ගන්නනේ උඹ හදන්නේ ඈ. අන්න අය තියෙන සින්දු ටිකක් දීලා දාපා සංගීත් මොන වුණත් ඉතින් අපේ අසපු එකෙක් නෙමේ. මේ දෙන්න මාස්ටර් මේ දැස්මි මල්ලි මේ ඈ කොච්චර කාලයකට දැන් වීසා ගැහුවද? වීසා මේ අන්ලිමිටඩ් ඕන තරම් කාලෙ ඉන්න පුළුවන් ඕ. යකෝද එහෙමත් වීසා ගහනවයි ඈ බං. එයා ටිකට් ගත්තද? එයා ටිකට් ගන්න ඇති. ප්ලේන් එකට නගිනකොට දෙයි. මට නිකන් යන්නනේ තියෙන්නේ. එයා කියන්නේ උඹට රට යන් කිව්ව එක නෙමෙයි බං. එයා ටිකට්ස් ගුවන් ටිකට්පත් කටුනායකද දේව දෙනවා කිව්වේ. නෑ ඊට පොඩ්ඩක් එහාට යන්න ඕනේ. එයාපෝට් එක පව් කරන් යන්න ඕනේ මාස්ටර්. හෑ බං කටුනායකට එහා තව එයාපෝට් එකක් දාලාද? ඒ කොහෙද? එයාපෝට් එකක් නෙවෙයි බං. එහෙනම් මීගමුවට එන්න කිව්වේ. පොඩ්ඩක් හිටහන්. බද මීගමුවෙන්ද ප්ලේන් එකට නගින්නේ? ඒ කියන්නේ යන ප්ලේන් එකකින් කොක්කක් දාලා උඹ උඩට ඇදලා ගන්නවද? අයියෝ මේ ප්ලේන් එකකින් නෙවෙයි ඇමරිකා යන්නේ. එහෙනම් මීගමුවේ මයිකල් අයියගේ දුව නතාෂා බෝට්ටුවෙන් ඕ. විනාසයි බෝට්ටුවෙන් ඇමරිකා යන්න උඹ? එහෙනම් උඹ දැන් කිව්වේ එයා ටිකට් ගත්ත කතාව. ඌ එයා මටත් එක්ක බෝට්ටුවට ටිකට් ගන්න ඇති. මාව ගෙනියන කෙනා. මුතේ යමු මසුන් මරන්න දියඹේ ඔරුව දියත් කරන්න. අන්නේ සින්දුව ගනි. අනේ අම්මේ ඔන්න අපේ එකෙක් ඉතින් ඇමරිකා යන විදිය ඈ. වතු සුද්දේ මල්ලේ මගේ සුදු පාට වෙන්විලා නොම යන්න පැතුවාට බක්මාසේ අත ගන්න හිතුවාට පාදුන්නේ ඇයි මණිකේ රවියට කඳුළුයි බතුයි කන්නේ මම රැට. ඔන්න ඔය සින්දුව නම් ඇමරිකාවේ නිව්යෝක් හන්දියේ ඕපන් ස්ටේජ් එක ගැහුවොත් සුද්දෝ කොර වෙයිනේ අයියේ. සුද්දව ඇඬු කඳුලින් ඇවිල්ලා උඹ ළඟ දන ගහලා ඩස්බින් will you marry me කියලා හයිනේ. අයියේ kill you marry me කියන්නේ උඹව මරනවා මාව බැඳපන් කියලා නේද? will you නෙමෙයි බං will you. හරි. කද්ද බං ඇමරිකාවේ යනකොට පොඩ්ඩක් කද්ද පොලිස් කරන් ඵලයන්කෝ. මගේ බලාපොරොත්තු අයියේ පරදේශක්කාර සුද්දන්ට නොනමි මගේ අනන්‍යතාවය රැකගෙන ජීවත් වෙන්න. ඔය ඉංග්‍රීසි වලට මන්න වෙන්නේ නෑනේ. මං ඉන්නේ සිංහලෙන් කතා කරනවා ඕන. ඒ කොහමද බං ඒ? සුද්දෙන් මගේ මොකක් හරි අහුවොත් මම දිස්වේ කියලා මම වෙනම බෝඩ් ලෑලි වලින් මට ඕන කරන දේවල් ඇඳලා තියෙන රූප පෙන්නනවා ඕන. ඉතින් මං දිස්වේ කියන්නේ ඉංග්‍රීසියෙන් මේ පැත්ත කියන එකනේ. නෑනේ අයියේ. දිස්වේ කියන්නේ සිංහලෙන් දිස් වෙනවා පෙනෙනවා කියන එකක් නේ ඕන. මේ ඩස්බින් ළමයෝ මාස්ටර් අනර පොලිසියෙන් ඇවිල්ලා උඹ වහනවා. පොලිසියෙන් තමාද ඩස්පින් කියන්නේ? ඔව් සර්. අද හවස මීගමුවේ බෝට්ටුවකින් රට යන්න නේද ඉන්නේ? ඔව්. මේ ඒරාලාමි ඔයත් යනවද? අප්පද බුල ආරක්ෂාවක් දෙන වෙයි ඕන. බෑ ඔහේගේ නම ගහපු හොරබඩු වගේක් ඒ බෝට්ටුවේ තියලා අපි අත්අඩංගුවට ගත්තා. දැන් යන් අපිත් එක්ක පොලිසියට. අනේ බෝරු. මාස්ටර් ඈ සංගීතයි. ඇයි? මා බේරගනින් බං මේ මොකද්ද මේ කියන්නේ? මේ හැබැයි ගොයියෝ ඔබ බෝට්ටුවෙන් ඇමරිකාවේ යනවට වඩා හොඳයි ඇතුළට යන එක. මොකද ඔබට දැන් ඔය බෝට්ටුවේ ගිහලා අදිස්සියේ බෝට්ටුව පෙරළුනොත් පීනන්න බෑනේ. ඔය ඇතුළට බලයන්කෝ. අපි අප දෙන්න උසාවියට එන්නකෝ නේ බං. ඈ